මේ ශාසනය පවතින්නේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වැඩ ඉන්න කල් විතරයි. ඒක නිසා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම හෝ සෛලාරූඪ කිරීම හෝ ගල්වල කෙටුවා. ඔය මොනවා කළත් පින්වතුනි මහා සංඝයා හැවත් මේ ශ්‍රාවක සංඝයාගේ විනාශයත් එක්ක අන්න එදාට පින්වතුනි මේ ශාසනය ඉවරයි. එදා අපි විශ්වාසයෙන් විශ්වාස කරපු ගොඩාක් දේවල් පින්වතුනි අද බොහොම ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. ඒවා එසේමයි කියලා. ඒක නිසා ඔබ උත්සාහ කරන්න. මොන ක්‍රමයකින් හරි උත්සාහ කරන්න. මොකද හේතුව? ලොකු අවස්ථාවක්. මම දන්නේ ඔබට මේ අවස්ථාව කොහොම වැටහෙනවද කියලා. මට නම් වැටහෙන්නේ පින්වතුනි මේ අවස්ථාව නැති කරගන්න මිනිස්සයා කියලා කියන්නේ. හිතාගන්න බෑ.